නිදහස් සංඛ්‍යාත වල අයිතිය තියෙන්නේ. ඒතකොට මේ සංඛ්‍යාත ලබා දීමේදී යම් කොන්දේසි මාලාවක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා ඔය ජන කැළඹිල්ල කියන එක කොහෙත්ම කරන්න බෑ කියලා මොනවා හරි තීන්දුවක් තීරණයක් ගන්න එහෙම අදහසක් තියෙනවද අපි මෙතනින් ඉවර කරමු. තවම රජය එහෙම තීන්දුවක නැහැ. හැබැයි ජනතාවගේ පැත්තෙන් එහෙම තීන්දුවක් ගත යුතු නම් ඒ සම්බන්ධයෙන් රජය පැකිලෙන්නේ නැති බව කියන්නට ඕන. ජනතාව අතර අනවශ්‍ය ලෙස කැළඹීමක් හදන්නට, ජනතාව අතර අසමගියක් හදන්නට, විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස වැරදි ප්‍රවෘත්ති හදමින් ප්‍රවෘත්ති විකෘති කරමින් කවුරු යනවා නම් ඒ කොන්දේසි අනුවම කටයුතු කිරීමේ අයිතියක් රජයට පවතිනවා. අපි ඒ වාර්තා කරපු මාධ්‍ය ආයතන කීපයටම දැනුම් දීලා තිබෙනවා. සකරුණා කරලා අපි කැමති ඔබ ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් ජනතාවගේ විශ්වාසයත් එක්ක කටයුතු කරන නිසා තමන් අතින් මොකක් හරි වාර්තා කරන්නේදී අඩුපාඩුවක් වුණා නම් ඒක ඉස්සරහට අරගෙන යන්න නැතුව රට වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන්න කියලා. මොකද මේ සිදුවීමේදී ඕමනාවට වඩා පැහැදිලිලා තිබෙනවා මෙය ඊටාම විකෘති සාගත ලෙස වෙනත් කතන්දරයකට සමපාත කරන්නට වෙන මොකුත් නෙවෙයි. පාස්කු ප්‍රහාරයත් එක්ක මේ සිදුවීම් මාලාව සම්පාත කරන්නට උත්සාහ ගන්නා කීප දෙනෙක් ඉන්න බව පේනවා. ඒකට තමයි කලින් කිව්වා 25 වතාවක් කිව්වා ඉන්දියාවෙන් කිව්වා ඔය කරුණු තුන ගැන හර දක්වන්නේ ඒකට. මොකද නම්බරේ